everyone. අද මම ඔයාලත් එක්ක මේ සම්බන්ධ වෙන්නේ මගේ දෙවනි vlog එකෙන්. ඔයාලට මේක වෙනස්ම විදිහේ වීඩියෝ එකක් වෙයි. ඒ වගේම මම මග බලන් ඉඳපු මගේ ජයග්‍රාහී දවසක්. ඉතින් මේ දවසේ තමයි මම ෆස්ට් රන් අප් විදියට කිරළ පළඳපු දවස. මේ දවස ගැන නම් කියන්න වචන නැහැ. කලින් කිව්වා වගේම දවසින් දවස දින ගෙනපු දවසක් තමයි මේ. මගේ ජීවිතේ සතුටුණු වාර වලින් එක් අවස්ථාවක් කිව්වොත් මං හරි. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයාලා දන්නවා දැනටමත් මේ කවුද කියලා. ඒ තමයි ඔයාලා කවුරුත් දන්න ත්‍රිකලා දරණි මිස්. ඉතින් මේ විදියට ඩාන්ස් කරන්නේ මියුසික් කරන්නේ අපිත් එකට හිටපු টොප් මොඩල් ඇකඩමි එකේම අපේම ළමයි. හරි සතුටුයි. ඉතින් මේ විදියට අද මේ වීඩියෝ එක මම මෙහෙම එඩිට් කරද්දි මාරම සතුටුයි. ඉතින් ඒ ගැන කියන්න වචන නැහැ ඉතින්. And now, ladies and gentlemen, our first runner-up female goes to B14. B14 on stage, please. Our first runner-up, B14. ඉතින් ඔය විදියට තමයි මට ෆස්ට් රන් අප් විදියට කිරළ පළඳපු දවස. හරිම සතුටුයි. මට කියන්න තේරෙන්නේ මේක තමයි මං දැකපු හීනේ මොඩලින් වලින් මං ඇත්තටම දැකපු හීනේ තමයි මේ. එදා මට මට තේරෙන්නේ නැහැ කියන්න. කොහොම හරි ඉතින් එදා මේ විදියට කියුණා. ඉතින් මේ විශේෂ දේත් එක්ක තවත් විශේෂ දෙයක් සිද්ධ වුණා. ඒ තමයි අපේ ත්‍රිකලා මිස්ගේ හස්බන්ඩ්ගේ බර්ත්ඩේ එක. ඉතින් සර් තමයි හැම දෙයකටම ක්ලාස් එකේ දුනත් හැම දෙයකදීම වීඩියෝ කරලා මේ හැම දෙයක්ම මිස්ගේ පස්සෙන් ඉඳලා හැම දෙයකටම උදව් කරන්නේ සර්. ඉතින් සර්ටත් සර්ගේ දා බර්ත්ඩේ එක මේ විදිහට අපි සෙලිබ්‍රේට් කරා. ඉතින් හරිම සතුටුයි. ඉතින් අපේ දවසේ එදා ඒ විදිහට සර්ගේ බර්ත්ඩේ එකට විශේෂ දේවල් සිද්ධ වුණු දවසක්. ඉතින් සතුටුයි. අපි පරක් වෙලා නිසා අපි දැන් කේක් කට් කරලා කාලා බෙදා ගන්න කියලා ඉඳගෙන ඉතින් දැන් ඒක කරන්න නැහැ වෙලා නැති නිසා. හැබැයි මට ඔයාලට විශ් කරන්න දුන්නම් බෑ. මම දන්නවා වැඩි කැමති නැහැ කියලා. මේ දිනන් යන ඔබ හිඳයි මාලෝකේ සුපන්නා කියලා විශේෂයෙන්ම ඔය විදියට බර්ත්ඩේ සෙලිබ්‍රේට් කරලා යාළුවොත් එක්ක වීඩියෝස් ටිකක් අරගෙන ඉතින් ගෙදරින් ආවා. එදා දවස ওই විදියට සාර්ථක විදියට නිමා වුණා. මං කේවා මට දෙන්න ලෝබයි නුඹ වෙන කාටවත් ආදරෙන් මාළඟින් ඉන්න හැමදා ඉතින් ආදරේ මං වින්දා නුඹ නිසා මං වින්දා නුඹ නිසා ගොවන්දා ආදරෙන් මං පිරුණා මට දෙන්න ලෝබයි නුඹ වෙන කාටවත් ආදරෙන්
මතාවිතින් මට දෙන්න ලෝබයි නුඹ වෙන කාටවත් ආදරෙන් මනගින් ඉන්න හැමදායිතින් තාරරා 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 තාරරා. ඉතින් අපි දැන් මේ ඉන්නේ City of Dreams hotel එක ආව. ඔයාලා මේ වීඩියෝ එකෙන් දකින්නේ අපි දෙන්න කරපු ලස්සන ෆොටෝ ෂූට් එකක්. මොකද අපි දෙන්නගෙන් බර්ත්ඩේ එක අප්‍රේල්. මම නම් මේ ෂූට් එක කරනවා කියලා මුණින් දැනන් හිටියේ නැහැ. මේකේ හැමදේම arrange කරේ අයියා. ඉතින් thank you ඔයාට මට ලස්සන මතකයක් ඒ දවසේ tag කරාට. ඔය නම් ඉතින් දෙවනි දවස අපි ඉතින් කොළඹම හිටපු හින්දා පොඩක් chill වෙන්න කියලා හිතාගෙන ගෝල්ඩ් ෆේස් එකට ආවා. ඔන්න ඉතින් මගේ වාරේ පණ්ඩිතයා වගේ ඉතින් ගත්තා. කරන්න පුළුවන් දෙයක් නෑ ඉතින්. අපි ඉතින් ඔය විදිහට ෆිල්ම් එකට ටයිම් එක හරියනකම් ඔය විදිහට ගේම් ප්ලේ කර හිටියා. මට ඔතන ස්කෝර් කරන්න පුළුවන් වුණේ 774ක්. 774යි පුළුවන් වුණේ. මගේ තාත්තටත් ඔය වෙලේ නෑ. තාත්තා මලල් බියෝ කියන්නේ ඒක පැටලෙනවා ඇති. ඒක තමයි වෛරස් එක. චීනෙන් ඉන්නේ මේකන චීනේ ඉඳලා නිකන් අප්‍රිකාවේ. ෆිල්ම් එක දැක්කට පස්සේ ඉතින් ඔයාලා දන්නවා මොකද්ද ෆිල්ම් එක කියලා. එහෙනම් මේ වීඩියෝ එක බලපු හැමෝටම thank you. අතට ගිහින් එන්නම්. bye.